මං හිතන ලෝකේ වෙනස් කියලා මට තේරුනේ ඊයේ වෙච්ච භයානක සිද්ධි කීපේ නිසා. කරදර වුණාට මොනවද මිනිස්සුયો මේ ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්නේ. ඒක උතුම් අදහසක් අයියේ. හරි දැන් කාලා ඉන්නකෝ. අයියත් එක්ක ඉන්න එක්කෙනාකෝ. Okay, it's me, man. Give me the stuff, man. This is very fun. All right. And that's the place. Okay. All right, thanks a lot. Safe, bro. All right. Thank you. See you later. Okay. All right. Excuse me. By the way, are you Indian, by the way? No, Sri Lankan. Why? Mama Lanka. ඇත්තද? මම විජේ. Mama Shari. See you later. Cheers, man. උඹට පාටි වලට යන්න සල්ලි තියෙනවා. දැන් සුමාන 3ක මගේ ගෙදර කාමරේ කුලිය දුන්නේ. මෑට ගනි. දෙන්නම් විජය අයියා. දෙන්නන් නෙවෙයි මෙහාට ගනින්. දෙන්නම් විජය අයියා පොඩි කාලයක් දෙන්නකෝ. මේ බලපන් මුදල් වල ලස්සන තියෙන්නේ මගේ අතේ තියෙනකොට. මිස්ටර් වනසූරිය අපි දැන් වගකීම් වැඩ කරන්න ඕනේ. අපේ ළමයි ලොකුයි දැන්. ඒක මම දන්නවා. ළමයි ලොකු වෙච්ච හින්දානේ මගේ පුතා මාව දාලා ගියේ. එහෙම වුණාට මට අවශ්‍ය වෙලාවේ ඇයි ඔහට මට උදව් කරන්න බැරි? මිස්ටර් වනසූරිය සම්මා වෙන්න ඕනේ. හිමාලිත් හරිම හිතේ දුකෙන් ඉන්නේ. චරිතයට කියලා ගෙන නිසා. මේ ඔයා ඔය විදිහට සුමාන දවස් දෙකක් තුනක් කොල්ලොත් එක්ක රවුම් ගහුවොත් එම්ම ස්ටඩීස් හොඳට කරයි. මේක මහ කල්චර් එක ඩැඩි. කල්චර් එක කටව හගෙන ඉන්න කිව්වේ. ඕක තමයි ඔයාගේ අම්මයි දෙන්නගේ සිද්ධිය. රන්නේ මොකද මේ මහරජාණන්සේ දරුවට කෑ ගහන්නේ? ඔයා තමයි මේ හැම දෙයකටම වග කියන්න ඕන. මේක මේ ළමයි තරුණ වයස. ඔය තරුණ වයස ඔය දේවල් කරන්න තමයි කවුරු කාට කරන්නද? තරුණ වයස හොඳට හිටියේ ඔහම කෙරුවොත්. මේ මම මේ ඉස්සෙල්ලා කියලා තියෙනවා. අපි ඉන්නේ ලන්ඩන් වල තේරුණාද?